ආයුබෝවන් සවි කිචන් යුටුබ් channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස තලකිරි අරුව රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් ළඟ එන අවුරුද්දට ඔයාලට ඉක්මනින්ම රසම රසට හදලා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් මම මේ විදිහට කඩේ හාල් පිටි තමයි ගත්තේ. ඉතින් තෙත හාල් පිටි මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. මම මේ විදිහට ඒක බැදගත්තා. බැදගෙන මේ විදිහට ග්‍රයින්ඩ් කරගත්තා. ඉතින් පිටි කැට කැට හිටින නිසා මේක ග්‍රයින්ඩ් කරලා අරගන්න. ඉතින් මම මේ විදිහට අලුවා දාන ට්‍රේ එක ලෑස්ති කරගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ විදිහට ග්‍රයින්ඩ් කරගත්තු පිටි ටිකෙන් ග්‍රෑම් 50ක් විතර පැත්තකින් තියාගමු. මොකද අලුවා හදනකොට උඩින් සහ යටින් ඉහ ගන්න පිටි අවශ්‍ය කරනවා. දැන් මම මේ විදිහට තල ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මෙතන තියෙන ඉඟුරු කෑල්ලක් ඒ වගේම එනසල් කරල් 4ක්. අපි ඒ ටිකත් කුඩු කරගෙන මෙන්න මේ විදිහට රෙදි කෑල්ලකට දාගමු. දාගෙන ගැටයක් දාගමු. ඉතින් මේ විදිහට ගැටයක් දාගත්තාම අපිට කිරි අලුව එක කිරි පාටටම ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 300ක්. මේ තියෙන පොල් කිරි. ඉතින් දැන් අපි මේ විදිහට සීනි ටික දාගෙන පොල් කිරි එකතු කරගමු. මෙතන තියෙන උස පිරිසි කෝප්පයක්. ඒකෙන් මම පිරිසි කෝප්ප 1යි 3 කාලක් වෙන්න එකතු කරගන්නවා. එකතු කරගෙන අපි පැණි පදමට පැණි ටික උණු කරගමු. මම රස අනුව ලුණුත් එකතු කරගෙන අපි හදාගත්තු ඉඟුරු එනසල් පොට්ටනියත් මේ විදිහට එකතු කරගන්නවා. මෙන්න මේ පදමට තියෙන ඕනේ ඔයාලට පේන්නේ නැති යන්තමින් නූලක් වගේ ඇදෙන පදමට තියෙන ඕනි පැණි මිශ්‍රණය. ඉතින් මේ විදිහට නූලක් වගේ ඇදෙන පදමට ආවොත් යන්තමින් නූලක් වගේ ඇදෙන පදමට තියෙන ඕනි. මොකද නිවුණට පස්සෙත් මේ පැණි ටික හොඳින් උක්කු වෙනවා. දැන් මම ඒකට තල ටිකක් දාගන්නවා රස්නේ පිටින්ම. තලත් එකතු කරගෙන පිටි ටික දාගන්නවා පැණි ටික අපි ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට නිවුණට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පිටි ටිකෙන් ටික දාගෙන ඩෝ එකක් වගේ හදාගත්තා. ඊට පස්සේ අපි තැටියට දාලා මේ විදිහට තුනී කරගමු. ඉතින් මේ වෙලාවේදී ඔයා අත පාවිච්චි කරන්න. අත පාවිච්චි කරලා ලස්සනට මේක හදාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට හදාගෙන ඒක උඩින් පිටි ටිකක් ඉහ ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය කරන විදිහට කෑලි කපා ගන්න. ඉතින් මේ බලන්න ගොඩාක් ලේසියෙන් මේක හදන්න. ඒ වගේම මාරම රසක් තියෙන්නේ මේක. ඉතින් හොඳ කිරි රසයි. මොකද අපි තල හැමක් දාගත්තු නිසා තල පොල් කිරි. ඉතින් මේ බලන්න ගොඩාක් හයිය නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් මේක try කරලා බලන්න. ඔන්න ඔයා විශේෂයෙන්ම මතක් කරගන්න ඕනි අලුව හදනකොට පැණි ටික නියම පදමට උණු කරගන්න. ඉතින් ඔයාට යන්තමින් නූලක් ඇදෙනකොට ඇඟිල්ලට අරගෙන පොඩ්ඩක් බලන්න. ඇඟිලි දෙක එකට එකතු කරලා ඈඩ් කරනකොට නූලක් වගේ ඇදෙනවද කියලා. ඉතින් ඒ ඇදෙන පදමේදී ඔයා ලිප ඕෆ් කරගෙන පැණි ටික නිවෙන්න තියාගන්න. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව subscribe කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ රසවත් අවුරුදු රෙසිපිත් එක්ක අපි නැවත හමු වෙමු. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක රැඳී ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අවුරුදු දවස් වලට ඔයාලට ලේසි ක්‍රමයකට හදා ගන්න පුළුවන් රසම රස කැවිලි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.